ප්‍රේමකීර්ති අල්විස්ගේ ගේයපද රචනයෙන්ද ෂෙල්ටන් පෙරේරාගේ සුගායනයෙන්ද යුතු මේ ගීතය ශෝකය පාදක කොටගත් කරුණ රසය ජනනය කරයි. ගීතය සඳහා අති රමණීය ගේයපද පාදක වී නැති බව කිව යුතුය. එහෙත් මෙහි වාච්‍යාර්ථ බහුලය. එය කාව්‍යමය භාවය ස්පර්ශ කරවයි. වසන්තය යනු බක් වෙසක් මාසයට අයත් කාලයයි. වසත් ඍතුවයි. වසන්තය මිහිරැති කාලයක් වන්නේ කෙසේද? මේ කාලයේදී තුරුලතා තඹවන් ලාදල්ලෙන් සැරසේ. දස අත සුවඳති මලින් පිරීයයි. අතු සාර ඵලයෙන් බරවේ. පක්ෂීහු ඒ මියුරු ඵල රස විඳිති. එයින් මත්ව කූජනය කරති. මී මැසි රංචු මල් පැණිදී මියුරු සරින් ගුම්නද පතුරවති. මුදු සුවඳ නල සිව් දිශාවෙන් හමාවිත් ගත වෙලයි සිත සනසයි. වසන්ත කාලයේදී පෙම්බර පෙම්බරියෝ ඇසුර පතති. එහෙත් පැතූ දේ නොසිදුවේ. එවිට මෙතරම් වියෝගයක් තිබේද? ගිම්හානි යනු ග්‍රීෂ්ම ඍතුවයි. උෂ්ණ කාලය. මේ කාලයේ ශරීරය පීඩාවට පත්වේ. මහන්සි ඇතිවේ. ගිම්හානයේ ගිලන්වීම කෙතරම් ශෝකජනක කාරණයක්ද? ප්‍රේමයෙන් වියෝවෙන් ගතත් සිතත් පීඩාවට පත්වේ. සැඳැල්ල යනු ආවරණය නොවූ ස්ථානයකි. සිතුවිලිද එසේය. ඒවා නිරාලම්බව දසත නිදැල්ලේ විසිරියයි. සිත එකලස් කර ගැනීමට තැත් කළද එය දුෂ්කර කාර්යකි. මහන්සිය මුළු සිරුරේම වෙලී තිබේ. දෑසින් කඳුළු ගලා යයි. ඇය සමග ගෙවූ අතීතය ඈතට ඇදී ගලාගෙන යයි. දාහය ගතේ වෙලීලා කඳුලැලි නෙතින් ගලාලා වැනි ප්‍රකාශවල වාච්‍යාර්ථය ප්‍රකාශ වේ. ඈතට ඇදී ගලායේ සොයමින් ගෙවූ අතීතේ යන්න ව්‍යංග්‍යාර්ථ දැනවීමට සමත්ය. කතකයාගේ අතීත සිතුවිලි සමුදාය මෙයින් හෙළිවේ. අතීතයේ යම් ප්‍රේමයක් පැවතියද දැන් එය සුණු විසුණු වී ගොස් හමාරය. එය අතීතයේ ඈතින් ඈතට පලා ගොස් අවිනිශ්චිත අන්තයේ සැඟවී ඇත. ඒ සිතුවිලි වලින් කවරනම් සෙතක්ද? වියෝගයෙන් මතුවන කරුණ රසය හේතුවෙන් මේ ගීතය රසික හදවත් ඇද බැඳ තබා ගනී. वसंत का